අද අපි කතා කරන්න යන්නේ රූප ප්‍රශ්නයක් පිළිබඳව. මේකේ ප්‍රශ්නය මුලින්ම කියවලා බලමු. ප්‍රශ්නේ තියෙන්නේ taum karimal pogo matnen tanona munjangal korosipsio. taum ඒ කියන්නේ මීළඟ. කරීම් කියන්නේ රූපය. එහෙම නැත්නම් චිත්‍රය. pogo බලා matnen නිවැරදි තනෝ තනෝ කියන්නේ වචනය. නා කියන්නේ හෝ කියන අදහස. තනෝනා වචනය හෝ මුංජංගල් මුංජං කියන්නේ වාක්‍ය. මුංජංගල් කොරසිප්සියෝ තෝරන්න. ඊට පස්සේ රූපය දෙස බැලුවොත් තියෙන්නේ රූපයේ කම්බියක් මේ විදිහේ කටරයකින් කපන පින්තූරයක් තමයි තියෙන්නේ. ඊළඟට අපි බලමු උත්තර 4 දිහා. මේක උත්තර 4ෙම තියෙනවා පළවෙනිට මුල්ගොනල්. මුල්ගොන් කියලා වචනයක්. මුල්ගොන් කියන්නේ මොනවටද? මුල්ගොන් කියන්නේ භාණ්ඩ, ද්‍රව්‍ය කියන අදහස. එතකොට මුල්ගොන් කියන එක මේ උත්තර 4ෙම තියෙනවා. ඊළඟට බලමු. පළවෙනි උත්තරේ මුල්ගොනල් චත්කෝ ඉස්සම් නිදා. මේකේ මුල් වචනේ මුල්ගොන් භාණ්ඩ, ඉස්සම් නිදා කියන්නේ ඉන්නවා තියෙනවා කියන අදහස. චත්කෝ ඉස්සම් නිදා. චත්කෝ ගෝ කියන්නේ නිපාත පදයක්. චත්තා කියන වචනෙන් තමයි මේ චත්කෝ ඉස්සම් නිදා කියන එක හැදලා තියෙන්නේ. චත්තා කියන්නේ මොකද්ද? චත්තා කියන්නේ යමක් සොයනවා කියන එක. පළවෙනි උත්තරේ නැවත බලුවොත් මුල්ගොනල් චත්කෝ. චත්තා කියන්නේ සොයනවා, චත්ගෝ කියන්නේ සොයමින්, ඉස්සම් නිදා කියන්නේ සිටිනවා. ඊළඟට දෙවෙනි උත්තරේ තියෙනවා මුල්ගොනල් චරගෝ ඉස්සම් නිදා. චරගෝ කියන්නේ යමක් කපමින් සිටිනවා කියන එක. චරගෝ කියන වචනේ හැදලා තියෙන්නේ චරදා කියන මූලික ක්‍රියාපදයෙන් ගෝ කියන නිපාතය එකතු වෙලා මුල්ගොනල් චරගෝ ඉස්සම් නිදා කියන්නේ යමක් භාණ්ඩයක් කපමින් සිටිනවා. ඊළඟට තුන්වෙනි උත්තරේ තියෙනවා මුල්ගොනල් ඔල්කිගෝ ඉස්සම් නිදා. මුල්ගොනල් ඔල්ම්ගිදා කියන්නේ මොකක්ද? ඔල්ම්ගිදා කියන්නේ යමක් එක් තැනක සිට තව තැනකට ඔසවගෙන යනවා. එහෙම නැත්නම් මූව් කරනවා, රැගෙන යනවා කියන අදහස. එතකොට තුන්වෙනි උත්තරේ තියෙන්නේ භාණ්ඩයක් තව තැනකට රැගෙන යමින් සිටිනවා කියන එක. හතරවෙනි එකේ තියෙන්නේ මුල්ගොනල් චුන්බිහාගෝ ඉස්සම් නිදා. චුන්බිහාගෝ චුන්බිහදා කියන මූලික වචනයෙන් හැදුණු චුන්බිහාගෝ ඒ කියන්නේ යමක් සූදානම් කරමින් සිටිනවා. චුන්බිහදා තමයි මූලික වචනය. හාගෝ කියන්නේ එම ක්‍රියාව කරමින් සිටිනවා කියන එක. චුන්බිහාගෝ සූදානම් කරමින් සිටිනවා කියන එක. එතකොට මේ උත්තර 4ෙන් මේ රූපයට වඩාත්ම ගැළපෙන උත්තරය පිළිතුරු විදිහට ගන්න වෙන්නේ පිළිතුරු අංක 2 මුල්ගොනල් චරගෝ ඉස්සම් නිදා.